ඉතින් ජාතික ජනපදයේ පාලනය යටතේ ඇති නගර සභාවෙන් මූලිකත්වයෙන් අපේ උපනගරාධිපතිතුමා වන රාජිත ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙන තවත් වැඩ කටයුත්තක්. ඉතින් මේවා මේ විදිහට සිද්ධ වෙන්න ඕන මීට අවුරුදු ගානකට කලින්. නමුත් දැන් තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මේ කොට්ටාසේ බාර වෙන්න බන්දුල සොයිසා මැතිතුමා තමයි මේ ඉන්නේ අපිට මේ ගැන මේ සම්පූර්ණ විස්තරයක් දුන්නේ. මේ කොට්ටාසේ නල්ලූරු උතුරු කොට්ටාසේ හමුදා කැම්ප් එක තියෙනවා. අර පැත්තේ සුමංගලේ ගර්ල්ස් ස්කූල් එක තියෙනවා. මේ පැත්තේ මහාමාත්‍ය විද්‍යාලය තියෙනවා. ඒ වගේම පන්සල තියෙනවා. ගලවැටි මෝදර පන්සල ගෙවල් 200ක විතර වතුර මෙතන ගලා බසින්නේ. මේක බ්ලොක් වෙනවා කියන්නේ මේක මම හිතන්නේ අවුරුදු ගානකට පස්සේ මේ කෙරෙන්නේ මේ ප්‍රොජෙක්ට් එකේ මේ පැත්තේ ආපහු මුලින්දම්ම නැත්තම් වෙනදා මේ මෙතන විතරක් සිද්ධ කරලා දානවා. ඒක අපේ රාජිත සහෝදරයාගේ සභාපතිතුමා ඉන්න අපේ දැන් ඒතුමා මේ කාර්යයට වැඩියක් වෙලා ගමේ ජනතාවට සාහනයක් ගන්න දෙන්න හදා. හොඳයි. බොහොම ස්තුතියි. මේක ගෙවල් 200කට වැඩිය නන්දුරුව එතකොට ගලවැටි මෝදර ඊට පස්සේ සංඝානන්ද මාවත ඊට පස්සේ නිවිල් පෙරේරා මාවත ඔක්කොම ගෙවල් 200ක විතර වතුර ගලා වසින්නේ මෙතන මෙම ස්ථානයේ. ඒක නිසා මේක අත්‍යවශ්‍ය වැඩක් ලෙස ඔබතුමා ලබන අවුරුද්දේ මේකට මුදල් වෙන් කරලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ අවුරුද්ද ආයෙත් දාලා ඉතලම වැඩි කරමු. මොන කට්ටේකම මේකට. හරි. මේක සෑහෙන බාර දූර වැඩක් වගේ මට පේන්නේ. පැති කීපයක ප්‍රධාන ජල බැස්ම වෙරළ තීරය දක්වා දිවෙන මේ කාණු පද්ධතිය ගණනාවක් තිස්සේ යට වෙලා තියෙන්නේ. සෑහෙන කාලයක් තිස්සේ කිසිම සංවර්ධනයක් නොවි කිසිම දෙයක් නොවි තියෙන අවස්ථාවක අපේ බන්දුල මන්ත්‍රීතුමත් උපනගරාධිපතිතුමා වන රාජිත ප්‍රනාන්දු මැතිතුමත් මේකට අවධානය දීලා අවධානය යොමු කරලා ප්‍රතිසංස්කරණ කටයුතු පටන් අරගෙන දැන් මේ සිද්ධ යනවා. ඉතින් මේවයි මේ පේන මේ සමහර දේවල් දැන් මේ ගෙවල් ඉදි කරලා තියෙන්නේ මේ කාණු බැම්ම උඩ. ඉතින් මේවට කොහොම අවසර දුන්නද මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපි බලමු ඉතින් මේ වැඩ කටයුතු තව තවත් සාර්ථක වෙයි ඉස්සරහට කරගෙන යන්න.